ආයුබෝවන් හරිම වෙදවතින් මෙන්න සුවිශේෂී කාලගුණ අනාවකයක් නරඹන්න අවසානයේ දක්වා තේරුම් ගන්න. එසේම ප්‍රථමයෙන් ඔබ විශේෂයෙන් දැනුවත් කළ යුතු වනවා මෙය තහවුරු කිරීමක් නොවේ. අප මෙවැනි තත්වයක් සහ එවැනි තත්වයක් ඇතිවීමේ දත්ත නිරීක්ෂණය කරමින් සිටිනවා පමණයි. මෙය තහවුරු කිරීමක් නොවේ. එය වගකීමෙන් ඔබ දැනුවත් කළ යුතු වනවා. නමුත් ඔබගේ දිය ඇල්ල පහන් කණුව ඔබත් මේ පහන් කණුව සෙව්වා විය හැකියි. මෙන්න එය උසස්ම තත්වයෙන් හොඳම ප්‍රමිතියකින් ඉතාමත්ම ශක්තිමත්ව අපගෙන් ලබා ගන්න. දිවෙනේ ඕනෑම තැනකට ඩිලිව පහසුකම් සහිතයි. 076 652 26 29 දැන්ම අමතන්න. රමේෂ් පහන් කණු නිෂ්පාදන ඌරුගල ඉංගිරිය. මනසේ කොනක තබා ගන්න මෙවැනි තත්වයක් ඇති වෙනවා. ඒ සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කරමින් පසුවනවා. එය ස්ථිරවම ඇතිවනවා නම් අප ඔබව දැනුවත් කිරීමට ෂණිකව බැඳී සිටිනවා. පෙබරවාරි මාසේ 14 සෙනසුරාදා පමණ වන විට ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 1200ක් 300ක් පමණ ගිනිකොන මුහුදු කලාපයේ පීඩන අවපාතයක් ඇතිවීමේ ලකුණු අප නිරීක්ෂණය කරනු ලබන බව ඉතාමත්ම කනගාටුවෙන් ඔබ දැනුවත් කරනු ලබනවා. මේ සම්බන්ධයෙන් අපගේ ඉදිරි අනාවැකි තුලින් සතිය පුරා සති දෙක පුරා දැනුවත් කිරීමට අප සැදී පැහැදී සිටිනවා. කිසිවක සේවත් මෙය පීඩන අවපාතයක් සුලිකුණාටයක් මට්ටම වර්ධනය නොවේවා යන්නයි. හරිම වෙද ඒ කාණේ ප්‍රාර්ථනය වන්නේ. හරිම වෙද ඇප් එක ලබා ගන්න අවධානයෙන් සිටින්න. ඔබ ඇප් එක ලබා ගැනීමට සිදු කළ යුතු වන්නේ 075 659 19 19 අංකයට WhatsApp මෙසේජ් එකක් යොමු කරන්න. ඉන්පසුව ඔබ YouTube නාලිකාව හරිම වෙද YouTube නාලිකාව subscribe කළ යුතුයි. එහි ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගත යුතුයි. ඉන්පසුව හරිම වෙද Facebook page එකත් ෆලෝ කළ යුතුයි. ඉන්පසුව එහි ස්ක්‍රීන්ෂොට් එකක් ලබාගෙන මෙම දෙකම මෙම අංකයට WhatsApp කරන්න. එය ලදසැනින් ඔබට ඇප් එක අප ලබා දෙනවා. ඇප් එකේ සුවිශේෂී තත්ත්වය වන්නේ ඔබට කාලගුණ අනාවැකියක් අවශ්‍ය ඕනෑම වෙලාවක ෆෝන් එක අතට අරගෙන හරිම වෙද ඇප් එක ටච් කළා එක ටච් එකයි එක ක්ලික් එකයි පළ කළ සියලු අනාවැකි පළ කළ පිළිවෙලට ඔබට ලැබෙනවා. නොමිලේම මේ සියල්ල නොමිලේමයි. එසේම ඉතාමත්ම අවධානයෙන් අපගේ අනාවැකි නරඹමින් ඉදිරි සති දෙක පළවෙනිදා සිට 14 වෙනිදා දක්වා පසුවන්න. මෙය තවදුරටත් වර්ධනය විය හැකි. එසේත් නැත්නම් මෙය සම්පූර්ණයෙන්ම පහ වී යා හැකි. අප මේ සම්බන්ධයෙන් පැය 24 පුරා නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධව වසර ගණනාවක පළපුරුද්දත් සහිතව අවධානයෙන් පසුවනවා. ඔබව දැනුවත් කරනු ලබනවා. එසේනම් නැවතත් හමුවෙමු. මීලං කාලගුණ අනාවැකියෙන් සියලුම දෙනාට සෝදායි පෙබරවාරි මාසයක් වේවා.